සාදරයෙන් පිළිගන්නවා Theory of Everything YouTube channel එකත් එක්ක සම්බන්ධලා ඉන්න ඔබ සියලු දෙනාම. අද කතා කරනවා single phase wiring. අපි කතා කරගෙන ආව වීඩියෝ සීරීස් එකක් විදියට මේකේ තව එක කොටසක් විදියට අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. 13 ඇම්පියර් ප්ලග් පොයින්ට් 3ක් බල්බ් 3ක් කොහොමද ප්‍රායෝගිකව වයර් කරන්න කියන කාරණාව පිළිබඳ ඔබට තොරතුරු එකතු කරන්න. මම ඊට කලින් ඔබට පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙනවා මේ අපි ඇඳගත්ත සැලසුමක් තියෙනවා. ඒ කාරණාව කොහොමද කරගන්නේ කියන එක පිළිබඳව. අපි මේක පිළිබඳ අවබෝධයක් අරගෙන අපි බලමු ඊට පස්සේ ප්‍රායෝගිකව මේ කාරණාව කොහොමද කරන්න කියලා. හරි. මම මේක පිළිබඳව ඔබට අද පොඩි පැහැදිලි කිරීමක් කළොත් මේ තියෙන්නේ අපට විදුලි බල මණ්ඩලයෙන් විදුලිය සම්බන්ධ වෙන ස්ථානය. අපි දන්නවා මේක විදුලි මීටරයක් හරහා අපේ නිවසට සම්බන්ධ වෙනවා. මේ තියෙන ප්‍රධාන මේන් ස්විච් එක, ට්‍රිප් ස්විච් එක, MCB. ඒ තියෙන ප්‍රධාන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකක් කොටස. එතකොට මේකෙදි ප්‍රධාන මේන් ස්විච් එකට මෙන්න මේ විදිහට විදුලිය ලැබෙනවා. ඊට පස්සේ ට්‍රිප් ස්විච් එකට ට්‍රාන්ස්ෆර් වෙනවා. ට්‍රිප් ස්විච් එකෙන් MCB වලට ට්‍රාන්ස්ෆර් වෙනවා. හරිනේ. ඊට පස්සේ මෙන්න ප්‍රධාන නියුට්‍රල් එක ඔන්න ප්‍රධාන මේන් වයර් එකෙන් ඇවිදින් ට්‍රිප් ස්විච් එකට නියුට්‍රල් ඇවිදින් ඊට පස්සේ ප්‍රධාන නියුට්‍රල් බාර් එකට සම්බන්ධ වෙනවා. ඉන් අනතුරුව එර්ත් බාර් එකක් තියෙනවා, නියුට්‍රල් බාර් එකක් තියෙනවා. අපි දන්නවා ප්‍රධාන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක තුල. එතකොට අපි ප්‍රධාන වශයෙන් මේ වගේ කොටසක්, මේ වගේ පද්ධතියක් වයර් කරගන්නකොට අපි පටන් ගන්න ඕන එක්කෝ මෙන්න මෙතන ඉඳලා පද්ධතිය අවසන් වෙන තැනට. එහෙම නැත්නම් අපි පටන් ගන්න ඕන පද්ධතිය අවසානයේ ඉඳලා මෙන්න මේ තැනට. ඒක තමයි සාමාන්‍ය ක්‍රමවේදය. ඉතින් මම ගොඩක් වෙලාවට පාවිච්චි කරන්නේ මේ පරිපතේ අවසානයේ ඉඳන් වයර් කරගෙන මෙන්න මේ තැනට අරන් එන එක තමයි කරන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක කරගන්නේ කියලා. මේක තමයි මේ පරිපතේ අවසාන කොටස. අවසාන තැන. ඉතින් මෙන්න මෙතන පටන් ගන්න විදිහ හොඳට බලන්න ඔබ. මෙන්න තියෙනවා මේකේ කරන්ට් වයර් එක. මෙන්න මේ කරන්ට් වයර් එකේ ඉඳලා මේ ප්ලග් එකේ කරන්ට් එක යන සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මේ ප්ලග් එකේ කරන්ට් එක යන තැනට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ කරන්ට් වයර් එක සම්බන්ධ වෙනවා කෙලින්ම මෙන්න මෙහෙම ඇවිදින් මෙන්න මෙතනින් මේ බල්බ සම්බන්ධ වෙන 3 ගෑන් ස්විච් එක ළඟට. ඉතින් එතනින් ආපහු මෙන්න මෙහෙම ඒ 3 ගෑන් ස්විච් එක අපි දන්නවා 3 ගෑන් ස්විච් එක අපි දන්නවා අග්‍ර තුනක් තියෙනවා එකක දෙක ගානේ. ඉතින් මෙතනදී මේ එන කරන්ට් වයර් එක මෙන්න මෙහෙම මේක දිගේ ලූප් වෙලා මෙන්න මෙතනටයි අග්‍ර තුනට සම්බන්ධ වෙලා මේ කරන්ට් වයර් එක ඔන්නෝම සම්බන්ධ වෙලා මෙන්න මෙහෙම MCB එක ළඟට එනවා. පැහැදිලි ඇති කාරණාව MCB එක ළඟට එනවා. ඊට පස්සේ අපි කතා කරොත් එර්ත් වයර් එක ගැන. එර්ත් වයර් එක මෙතනින් පටන් අර ගන්නවා. මෙතනට එනවා. ඊට පස්සේ සම්පූර්ණ මෙන්න මෙහෙම ඇවිදින් කෙලින්ම නියුට්‍රල් බාර් එකට සම්බන්ධ වෙනවා. වෙන කොහෙවත් මේකේ ප්ලග් පොයින්ට් සම්බන්ධ වෙට තිබුණා නම් මෙන්න මෙහෙම ගිහින් ඔන්නෝම එහි සම්බන්ධ වෙලා ආපහු ඔන්නෝම තමයි එන්නේ. පැහැදිලිනේ? එතකොට නියුට්‍රල් එක සම්බන්ධ වෙන්නේ මෙන්න මෙතන ඉඳන් මෙතනට ඊට පස්සේ මේකට ඔන්නෝම ලූප් වෙලා සම්බන්ධ වෙගෙන එනවා. ඊට පස්සේ මේ නියුට්‍රල් එක වෙන්න එහෙම කෙලින්ම උඩට ගිහිල්ලා මෙතනින් බල්බෙට එනවා. බල්බෙට ඇවිදින් බල්බේ ඉඳලා ආපහු මේ නියුට්‍රල් එක මෙන්න මෙහෙම උඩට ගිහින් කෙලින්ම සම්බන්ධ වෙනවා මෙන්න මේ බල්බෙට. පැහැදිලි සමා වෙන්න. මෙන්න මේ බල්බේ ළඟට එනවා. මේ බල්බින් මෙන්න මෙහෙම ඇවිදින් මෙන්න මෙහෙම කෙලින්ම මේතනට සම්බන්ධ වෙනවා. හරිද? ඊට පස්සේ ඒ බල්බේ ළඟ ඉඳලා ආපහු නියුට්‍රල් එකක් ඇවිදින් මේ බල්බෙට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ මෙතන ඉඳලා මෙන්න මෙතනට ඇවිදින් මේ නියුට්‍රල් බාර් එකට සම්බන්ධ වෙනවා. පැහැදිලිනේ නියුට්‍රල් එක කොහොමද ගමන් කරන්නේ කියලා. ඊට පස්සේ අපි මේ බල්බ් වලින් ඔන්නෝම රිටර්න් වයර් එකක් අරන් ඇවිල්ලා මෙන්න මේ 3 ගෑන් ස්විච් එකේ එක කොටසකටත් මේ බල්බේ ඉඳලා රිටර්න් වයර් එකක් අරන් ඇවිදින් මේකේ කොටස ඊතර කොටසටත්
මේ බල්බේ රිටර්න් වයර් එක ගෙනත් මෙතනටත් සම්බන්ධ කරනවා. ඔන්න ඕක තමයි සාමාන්‍ය සිද්ධ වෙන සිදුවීම්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා මේ කාරණාව බොහොම පැහැදිලිව පියවරෙන් පියවර කොහොමද ප්‍රායෝගිකව නිවසක කරගන්නේ කියලා. ඉතින් අපි බලමු වීඩියෝ සීරීස් එකත් එක්ක රැඳිලා ඉන්න. වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. බොහොම පැහැදිලිව මම මේ කාරණාව කියන්න උත්සාහ කරනවා. වීඩියෝ එක අවසන් වෙනකන් බලන්න කියලා මම යෝජනා කරනවා. එහෙනම් යමු අපි වීඩියෝ එක බලන්න. බිත්තියට සම්බන්ධ කරපු ඒ සම්බොක්ස් එක මෙතනට තමයි 13 ඇම්පියර් ප්ලග් පොයින්ට් දෙකක් සම්බන්ධ වෙන්නේ. ඒ වගේමයි මෙන්න මෙතනට අපි සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙනවා ටූගන් ස්විච් එකක් බල්බ් දෙකක් සම්බන්ධ වෙනවා පාලනය වෙන්න. ඉතින් ඔබට පේන ඇති මම මේකේ වයර් යන ක්‍රමවේදය වයර් යන විදිහ ගයින් බ්‍රේකින් සම්බන්ධ කරලා මෙන්න මෙතන තමයි අපි ප්‍රධාන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක සම්බන්ධ කරන්නේ. ඔන්න ඔය හරියට වෙනකන් කොහොමද මේක වයර් කරගන්නේ ප්‍රායෝගිකව කියන කාරණය ඔබත් එක්ක බෙදා ගන්න තමයි අද බලාපොරොත්තුව. ඉතින් මෙතනින් උඩට ගිහින් මෙන්න මේ හරියදී තමයි බල්බ් එක සම්බන්ධ කරන්න බලාපොරොත්තු තියෙන්නේ. ඉතින් අපි කොහොමද මේක කරන්නේ කියලා බලමු පියවරෙන් පියවර. ඉතින් පළවෙනි ස්ටෙප් එක විදිහට මෙන්න මේ විදිහට සම්බොක්ස් දෙක මම සම්බන්ධ කරගත්තා. ඊට කලින් මම මේක ග්‍රයින්ඩර් කරලා කඩාගෙන තියෙන්නේ. ඊට පස්සේ අපි කරන්න ඕන මෙන්න මේ විදිහට කොන්ක්‍රීට් අඟලේ කොන්ක්‍රීට් යන බයින්ඩින් කම්බි වලින් අඟල් 6ක 8ක ප්‍රමාණය වගේ කෑලි වලට කඩලා මේ විදිහට සකස් කරගෙන මේක බිත්තියේ උඩට පේනවා ඇති මෙන්න මේ විදිහට මේක සාමාන්‍ය අඩි 3න් 4න් වගේ ප්‍රමාණයෙන් මෙන්න මේ කානුව දිගේ සකස් කරන්න ඕන. ඊට පස්සේ තමයි අපි මේ බට රඳවා ගැනීම කියන කාරණාව කරන්න ඕන. පැහැදිලි ඇති කාරණාව. අපි බලමු මෙතනින් පස්සේ ඒක කරන්නේ කොහොමද කියලා පියවරෙන් පියවර. හරි මේ තියෙන අපි සකස් කරගත්ත මේ කොටස කොහොමද අපි මේකේ වයර් කරන්නේ කියලා බලමු. මුලින්ම අපි පරිපතේ පටන් ගන්න ඕන අවසාන කෙරවල ඉඳලා. අවසාන කෙරවල තමයි මෙතන ඉඳලා ඔන්න ඔය පාත් එක දිගේ මෙතනින් බල්බේ වයර් කරලා ඉන්න අනතුරුව මෙතන ස්විච් එක ඊට අනතුරුව මෙන්න මේ මුල්ලේදී තව බල්බ් එකක් සම්බන්ධ වෙනවා. ඊට පස්සේ ඔන්න ඔතනින් කෙලින්ම ප්‍රධාන පරිපතයට තමයි වයර් කරන්න ඕන. ඒක කරන්නේ මෙන්න මෙතනදී තමයි අපි වැඩේ පටන් ගන්න. එතකොට මේකෙදි අපි දන්නවා 13 ඇම්පියර් ප්ලග් පොයින්ට් එක වයර් කරන්න වයර් තුනක් අවශ්‍ය වෙනවා. එකක් නියුට්‍රල් වයර් එක, අනිත් එක අර්ත් එක, ඊට පස්සේ ලයිව් වයර් එක. කරන්ට් එක අරන් යන වයර් එක. එතකොට මේ වයර් තුන තමයි දැන් මේ මන් ළඟ තියෙන්නේ. අපි දන්නවා මේ අර්ත් එක යන්නේ වයර් මිලිමීටර 2.5 ස්ක්වයර් මිලිමීටර. නිල් පාට සහ රතු පාට වයර් වෙළඳපොලේ ගන්න හම්බෙන්නේ 1.1 ස්ක්වයර් මිලිමීටර කියන වර්ගඵල සහිත එක කම්බියක් තමයි මේ වයර් එකේ තියෙන්නේ. මේකෙදී ඇම්පියර් 10ක පාගේ ප්‍රමාණයක් අරන් යන්න පුළුවන්. ඒ නිසා මෙතන ප්ලග් පොයින්ට් 3ක් සහ බල්බ් දෙකක් වගේ තියෙන නිසා මේ පරිපතයට මේ වයර් එක ප්‍රමාණවත් වෙනවා. ඉතින් අපි ඊට කලින් මේ වයර් එක සම්බන්ධ කරගන්න වයර් ටික කපා ගන්න ඕන. පළවෙනි වයර් එක, ඒ කියන්නේ අර්ත් වයර් එක මෙතන ඉඳලා වෙන කිසිම තැනක ප්ලග් පොයින්ට් සම්බන්ධ වෙන්නේ නැති නිසා කෙලින්ම ප්‍රධාන පුවරුව ළඟට එනකම්ම එකම විදිහේ වයර් එකක් සම්බන්ධ කරපු නැති, ඒ කියන්නේ ජොයින් කරපු නැති වයර් එකක් එකම විදිහේ දිගට සම්බන්ධ කරගන්න ඕන. ඉන් අනතුරුව නියුට්‍රල් වයර් එක සම්බන්ධ කරන්න ඕන. නියුට්‍රල් වයර් එක සම්බන්ධ කරන්නේ මෙතන ඉඳලා ඊළඟ නියුට්‍රල් එක සම්බන්ධ තැනට එනකම්. ඒ කියන්නේ මෙන්න මේ ප්ලග් පොයින්ට් එක ළඟ ඉඳලා ඊළඟ නියුට්‍රල් එක සම්බන්ධ වෙන්නේ බල්බෙට. ඔන්න ඔය හරියට. ඉතින් මේ බල්බේ ළඟට එනකම් මෙන්න මේ වයර් එක කපා ගන්න ඕන. ඊට පස්සේ තියෙන්නේ කරන්ට් වයර් එක. කරන්ට් වයර් එක මෙන්න මෙතන ඉඳලා ඊළඟ කරන්ට් වයර් එක සම්බන්ධ වෙන තැනට එනකම්. ඒ කියන්නේ මෙන්න මේ බල්බ් එකේ ස්විච් පාලනය වෙන තැනට සම්බන්ධ වෙන තැනට එනකම් වයර් දිගින් කපා ගන්න ඕන. ඒක කරන්නේ කොහොමද කියලා දැන් මම ඔබට පෙන්නන්නම්.
අපි ටේප් එකක් හරි වෙන මොකක් හරි පාවිච්චි කරලා මෙන්න මේ ලෙන්ත් එක එහෙම නැත්නම් මේ දිග අපි බලා ගන්න ඕනේ. ඊට පස්සේ අපි එහෙම නැත්නම් අපි ස්කැෆෝල්ඩින් පාවිච්චි කරනවා නම් කාගේ හරි උදව්වක් ඇතුව මෙන්න මේ වයර් එක මෙන්න මෙහෙම දිගේ නිකන් දල වශයෙන් ඔන්නෝම අල්ලලා අපිට මේකේ දිග කපා ගන්න පුළුවන්. මේ තියෙන මම මේ කපාගත්ත තාර එක මට මේ සර්කිට් එක කරන්න අවශ්‍ය වෙන තරමට. ඒ වගේමයි මේ තියෙන මම කපාගත්තු ඒ කරන්ට් එක අරන් එන වයර් එක. මේක සම්බන්ධ කරන්නේ මෙන්න මේ විදිහටමයි. අපි සාමාන්‍ය විදිහට ඔන්නෝම අල්ලලා ඉවර වෙලා චුට්ටක් දිග වැඩි වුණාට කමන්නේ අඩියක් එකමාරක්. ඉතින් මෙන්න මෙහෙම අල්ලගෙන ඇවිල්ලා මෙන්න මෙහෙම අන්න අර ස්විච් එක ළඟට තමයි මේ වයර් එක අපි කපා ගන්න ඕන. ඒ වගේම නියුට්‍රල් වයර් එකත් ඒ විදිහටම අපි කපා ගත්තා. ඉතින් අපි බලමු කොහොමද මේකේ පළවෙනි ස්ටෙප් එක පටන් ගන්නෙ කියලා. වයර් බටවලට සම්බන්ධ කරගත්තාට පස්සේ මේ තියෙන්නේ පළවෙනි ස්ටෙප් එක. මෙන්න මේ තියෙන මේ විදිහට අඩියක එකමාරක් දිගට වයර් ඉතුරු කරලා ඔන්න අපි බටේ රඳවගත්ත පළවෙනි කොටස. මේකේ මෙන්න මේ විදිහට අඬුවක් පාවිච්චි කරලා මේ බයින්ඩින් වලින් සකස් කරගත්තට මම කලින් සඳහන් කරපුවා මෙන්න මෙහෙම තද කරලා මේ බටේ හොඳට මේ විච්චයට තද වෙන විදිහට සම්බන්ධ කරගන්න. කොයි වෙලාවකවත් මේකට ඇන සම්බන්ධ කරන්න එපා. මේ වයර් ඇතුලේ තියෙන වයර් ඩැමේජ් වුණොත් ඒක ලොකු හානියක් වෙනවා. ඒ වගේමයි මේ වයර් අතර අරන් යනකොට කොයිම වෙලාවකවත් වයර් මේ බට ඇතුලේදී ජොයින් කරන්න එපා. එහෙම වුණොත් ඒක දෝෂයක් આવොත් ආයේ කවදාවත් ඒ දෝෂේ निराකරණය කරගන්න ගියාම ලොකු ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවා. ඒ නිසා මෙන්න මේ වගේ ප්ලග් පොයින්ට් තියෙන තැන් වලට හෝ ස්විච් සම්බන්ධ වෙන තැනට විතරක් තනි වයර් වලින් සම්බන්ධ කරන්න කටයුතු කරන්න ඔබ වග බලා ගන්න. හරි බලමු අපි ඉස්සරහට කොහොමද වෙන්නේ කියලා. මෙතනද මෙතන පේනව නේද? හරි මේ තියෙන්නේ මෙතන මේ අපි දැන් ඇදගෙන ආපු ලයින් එකේ උඩට යන නියුට්‍රල් එක. අපි දන්නවා බල්බ් එකක් පත්තු කරන්න නියුට්‍රල් එකක් විතරක් හරියන්නේ නැහැ. ඒකට රිටර්න් වයර් එකක්. ඒ කියන්නේ කරන්ට් එක අරන් යන වයර් එකක් ඕන. ඉතින් කරන්ට් එක අරන් යන වයර් එක මෙන්න මේ බල්බේ හයි කරන තැන ඉඳලා ඔන්න ඔහම මෙන්න මේ T එක ළඟට ඇවිදින් මෙන්න මෙහෙම මෙතනට ඇවිදින් මෙන්න මේ ස්විච් එක ළඟට එන්න ඕන. ඉතින් අපි බලමු දැන් කොහොමද රිටර්න් වයර් එක සම්බන්ධ කරගන්නේ කියලා. ඒක කරන්නේ මෙන්න මේ නියුට්‍රල් කොටස තියෙන්නේ. මෙන්න මේ අලුතෙන් ගන්න රතු වයර් එක, කරන්ට් එකන වයර් එක මෙන්න මේ
T socket එක ළඟ තියලා උඩට යන ප්‍රමාණයට මෙන්න මෙහෙම පිටිපසට ඇදගෙන ඇවිල්ලා වයර් එක ඉවරතරකින් කපලා තමයි අරගන්නේ. ඊට පස්සේ ඒ දුර මැනගෙන මෙන්න මෙතන ඉඳලා T එකේ ඉඳලා ඔන්න ඔය ස්විච් එක ළඟට එන දුරත් මැනගෙන ඒ වයර් එක අපි කපා ගන්න ඕන. අපි බලමු එක කපා ගත්තට පස්සේ. මෙන්න මේ විදිහට මෙන්න මේ පැත්තෙන් මෙන්න මේ විදිහට මේ පැත්තෙන් වයරක ඇද ගන්න ඕන. හරි මේ තියෙන්නේ මේ T එක අපි සම්බන්ධ කරගත්ත විදිය. කලින් තිබුණේ නියුට්‍රල් එක විතරයි. ඉතින් දැන් අපි සම්බන්ධ කරගත්ත අනිත් රිටර්න් වයර් එක කරන්ට් එක අරන් එන මේ තියෙන වයර් දෙක මේ දෙක සමාන වෙනවා මෙන්න මේ විදිහට සමාන දුරක් අරගෙන අපි මේක උඩ පැත්තට බල්බ් එක සම්බන්ධ කරන්න යනවා. මේකේ ඉතුරු වයර් කොටස දැන් වයර් තුනක් විදිහට තියෙනවා මේක ආයෙත් එකක් අර්ත් එක අනිත් එක කරන්ට් වයර් එක ඒ වගේම අනිත් එක තමයි නියුට්‍රල් එක. මේකෙදී තව වයර් එකක් අපිට සම්බන්ධ කරන්න තියෙනවා. අපි බලමු ඒක කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා. කලින් කතා කරගත්තු නියුට්‍රල් එකක් තමයි කලින් තිබුණේ උඩට යන. මේ තියෙන නියුට්‍රල් එක මේ නියුට්‍රල් එක සම්බන්ධ වෙනවා කෙලින්ම ගිහින් බල්බ් එකට. ඊට පස්සේ ඒ බල්බ් ළඟ ඉඳලා ආපහු අපි නියුට්‍රල් එකක් අරන් යන්න ඕන ඊළඟ නියුට්‍රල් එක සම්බන්ධ වෙන තැනට. ඒ කියන්නේ ඊළඟ බල්බේ අන්න අර ඔන්න ඔය දොර මුල්ලේදී මෙන්න මෙතනදී එහා පැත්තේ ඔන්න ඔය ඔලුවස්සේදී පරාලෙදී සම්බන්ධ වෙනවා ඊළඟ බල්බේ. අන්න එතන ඉඳලා සම්පූර්ණම මේ නියුට්‍රල් එක මෙන්න මේ T එකකින් උඩට ගිහින් මෙන්න මේ සම්බන්ධ වෙන බල්බේ ළඟට යනවා. මෙහි ඉඳන් ආපු නියුට්‍රල් වයර් එක බල්බෙට කලින් ගිහින් තියෙනවා. ඊට පස්සේ එතන ඉඳන් ආපහු මෙන්න මේ බල්බේ ළඟට යන්න තමයි ඒ නියුට්‍රල් එක සම්බන්ධ වෙන්නේ. එතකොට මේ වයර් දෙක තියෙන්නේ මෙහි ඉඳලා ආපු නියුට්‍රල් එක සහ බල්බේ ඉඳලා ආපහු මෙහාට යන නියුට්‍රල් එක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ බල්බෙට සම්බන්ධ වෙන කරන්ට් වයර් එක. බල්බ් ඉදන් සම්බන්ධ වෙනවා මෙන්න මෙතන ඉඳලා සම්බන්ධ වෙන කරන්ට් වයර් එක ඔන්න ඔහම සම්බන්ධ වෙලා කෙලින්ම මෙහෙම ගිහින් මෙන්න මේ සම්බොක්ස් එක ළඟට මේ මෙතන බල්බේ ලයිට් පත්තු කරන තැනට තමයි මෙන්න මේ වයර් එක සම්බන්ධ වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට තමයි T එකේදී මෙතනදී සිද්ධ වෙන්නේ. එතකොට මෙහෙට විදුලිය යන මේ වයර් හතර තමයි එකක් මේ තියෙන්නේ මෙන්න මෙතනට යන නියුට්‍රල් වයර් එක. මේ තියෙන්නේ සම්පූර්ණව පරිපතේ ළඟට මෙනකන් යන අර්ත් එක. මේ තියෙන්නේ බල්බේ රිටර්න් වයර් එක. මේ තියෙන්නේ මෙන්න මෙහෙ ඉඳලා එන සම්පූර්ණම එන කරන්ට් වයර් එක. අපි බලමු මෙතනින් එහාට කොහොමද මේක කරගන්නේ කියලා. හරි දැන් මේ තියෙන්නේ ගඩොල් බිච්චෙන් ආපු බට. ඉතින් දැන් මේ තියෙන්නේ පරාලයක් හින්දා මේ පරාලෙට අපි කලින් සඳහන් කරගත්ත ක්‍රමයට සම්බන්ධ කරගන්න බෑ. ඒ නිසා මෙන්න මේ විදිහට ක්ලිප් පාවිච්චි කරන්න පුළුවන්. මේ එක ක්ලිප් එක මේ 3 කාලේ බට මිලිමීටර් 16. ඒ වගේම අඟලේ කොන්ක්‍රීට් එක පාවිච්චි කරලා මේක සම්බන්ධ කරගන්න ඕන. අපි බලමු මේක සම්බන්ධ කරගත්තට පස්සේ කොහොමද ඒක තියෙන්නේ කියලා. භගවතෝ තස්ස සාවකෝ හමස්මි නමෝ තස්ස ඔය තියෙන අපි ලී එකට සම්බන්ධ කරගෙන ආකාරය. කලින් අපි කතා කරගත්තේ බිත්තියකට සම්බන්ධ වෙන ආකාරය. මේ බලමු දැන් මේකේ කොහොමද මේ ලයිට් එක සම්බන්ධ කරගන්නේ කියලා. මේ විදිහේ 2 කෝර් වයර් එකක් මේකේ තියෙනවා 2 කෝර් කියලා කියන අතර මේ වයර් දෙක එකට කරලා එන ෆ්ලෙක්සිබල් කොටසක් නිසා මේක 0.5 ස්ක්වයර් මිලිමීටර තමයි මේකේ මේ වර්ගඵලය වෙන්නේ. මේ වයර් එක තමයි අපි පාවිච්චි කරන්නේ මේ ලයිට් එකක් වයරින් කරගන්න. එතකොට මේ තියෙන්නේ සාමාන්‍ය හෝල්ඩර් එකක්. එතකොට මේ තියෙන්නේ රවුන්ඩ් බ්ලොක්ස් වර්ග දෙකක්. මේ තියෙන්නේ එක රවුන්ඩ් බ්ලොක්ස් වර්ගයක්. ඒ වගේමයි මේ තියෙන තව ඒ වගේම රවුන්ඩ් බ්ලොක්ස් වර්ග දෙකක්. මේක සම්බන්ධ කරන්න පුළුවන් අපිට මේක මෙන්න මේ
කප් එකේ මෙන්න මේ පැත්ත එළියට පෙනෙන විදිහට අඟල් එකමාර ස්ක්‍රූ වෙන පාවිච්චි කරලා ඒ වගේම මේ කොටස අපි ලීයට සම්බන්ධ කරලා ඉන්න අනතුරු මේක සම්බන්ධ කරගන්න පුළුවන්. අපි බලමු මේක කොටස් දෙකම පාවිච්චි කරන විදිය. මුලින් අපි මේකම කොහොමද මේකට සම්බන්ධ කරගන්නේ කියලා කතා කරගමු. ලයිට් එක සම්බන්ධ කරන වයර් කරගන්න ආකාරය සම්බන්ධයි. හරි. මෙන්න මේ විදිහට මේ වයර් එක සුද්ධ කරගෙන මෙන්න මේ හෝල්ඩරේ මෙන්න මේ උඩ කොටස සම්පූර්ණයෙන් ගලවලා ඉවත් කරගත්තාම කොට පේන ඇති මේකේ අග්‍ර දෙකක් තියෙනවා. මේකේ එක පැත්තකට කරන්ට් එක එන පැත්ත, අනිත් පැත්ත නියුට්‍රල් පැත්ත. මේකේ ධන ඍණ ප්‍රශ්නයක් නැහැ. කොයි පැත්තට හයි කරා වුණත්. නමුත් නිල් පැත්ත සහ රතු පැත්ත වෙන වෙනමයි සම්බන්ධ කර යුත්තේ. ඒක මේ පැත්තටද මේ පැත්තටද කියන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපි මුලින්ම මේක සම්බන්ධ කරගෙන ඉමු. මේ වගේ වයර් එකක් සම්බන්ධ කරද්දී හැම වෙලාවෙම ටයිට් වෙන්න සම්බන්ධ කරගන්න. එහෙම නැති වුණොත් මේ තැන්වල ස්පාර්ක් සිද්ධ වෙලා ගිනි ගැනීම සිද්ධ වෙන්න පුළුවන්. නිසා විශේෂයෙන් හැම වෙලාවෙම සම්බන්ධ කරන වෙලාවට ඒවා මේ ස්ක්‍රූ වලට සම්බන්ධ කරනකොට තද වෙන්න සම්බන්ධ කරගන්න කටයුතු කරන්න. මේ වයර් දෙක කොයිම වෙලාවකවත් එකට ස්පාර්ක් වෙන විදිහට එකට ස්පර්ශ වෙන විදිහට සම්බන්ධ කරගන්න එපාව. ඒක මෙන්න මේ විදිහට බොහොම පැහැදිලිව වෙන වෙන විදිහට සම්බන්ධ කරගන්න. හරි. ඊට පස්සේ මෙන්න මේ සුදු පාට කොටස මෙන්න මෙහෙම වයර් එක දිගේ සම්බන්ධ කරගෙන ආයි අපි හෝල්ඩර් කොටස සම්පූර්ණයෙන් වයර් කරගෙන අවසానයි. ඊට පස්සේ අපි බලමු කොහොමද මේකේ මෙන්න මේ කොටසට සම්බන්ධ කරගන්නේ කියලා. ඊට කලින් අපි මෙන්න මේ කොටස මේ වයර් එක ASCII මෙන්න මෙහෙම රිංගව ගන්න ඕන. ඔය විදිහට. ඊට පස්සේ මෙන්න මේ කොටස අපි වහලට සම්බන්ධ කරගෙන මේකේ පොඩ පේනවා ඇති මෙන්න මේ අග්‍ර වලට තමයි මේක සම්බන්ධ කරගන්නේ. ඒක කොහොමද කරන්නේ කියලා අපි බලමු. මේ තියෙන්නේ අපි මේ කොටස කොහොමද වයරින් කරගන්නේ කියන එක. මේ තියෙන්නේ අපි රැගෙන ආපු රිටර්න් වයර් එක. මේ තියෙන්නේ අපි මෙහෙදී අරන් ආපු එක නියුට්‍රල් එකක්. සහ අනිත් එක තමයි මෙන්න මෙහෙ ඉඳන් මේ යට ඉඳලා නොහම මෙතන ඉඳලා අපි අරන් ආපු එක නියුට්‍රල් එකක් තමයි මේ තියෙන්නේ. ඒකේ අනිත් නියුට්‍රල් කොටස තමයි මේකේ මේ එකට කරලා තියෙන්නේ. ඔබට පේනවාද? ඔබට පේන ඇති මේ වයර් දෙකක් මම එකට කරලා තියෙනවා. එක නියුට්‍රල් එකක් පල්ලෙහා ඉඳන් එන එක සහ අනිත් නියුට්‍රල් එක ආපහු ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක හැවත් අනිත් ලයිට් එක දක්වා යන නියුට්‍රල් කොටස. ඉතින් මේ දෙක එකට කරලා ලයිට් එකේ එක කොටසටත් රිටර්න් වයර් එක අනිත් කොටසටත් සම්බන්ධ කරලා තමයි තියෙන්නේ. හරි. දැන් අපි මේ පද්ධතිය මෙන්න මෙතන ඉඳලා ඔන්න ඔය ප්ලග් පොයින්ට් එකේ ඉඳලා මෙන්න මෙහෙම ඔන්නෝම වයර් තුනක් අරගෙන අපි ස්ටෙප් මෙතනට ආවා. අපි මෙතනදී නියුට්‍රල් එකක් අරගෙන ඒක සම්පූර්ණයෙන්ම මෙන්න මෙහෙම මේ විදිහට ඔන්න ඔය බල්බ් ළඟට ගියා. එතනින් අපි ආපහු නියුට්‍රල් එකක් අරගෙන ඔන්න ඔය හරියෙන් ඉඳලා ආපහු මේ T එකේ ඉඳලා මෙන්න මෙතනට ආවා. එතකොට ඒ තියෙන නියුට්‍රල් එක තමයි මේ තියෙන්නේ. පැහැදිලිනේ? මේ තියෙන ඒ නියුට්‍රල් එක. ඒ නියුට්‍රල් එක මෙන්න මේ ඔන්න ඔය පාත් එක දිගේ ගිහිල්ලා
මෙන්න මෙතනින් එහා පැත්තේ තියෙන ලයිට් එක දක්වා යනවා. හරිනේ. එතකොට නියුට්‍රල් එක ඊළඟ තියෙන්නේ මේ එර්ත් එක. එර්ත් එක අපි කලින් සඳහන් කරගත්ත විදිහටම මෙන්න මෙතන ඉඳලා ඔන්න ඔහම මේ පාත් එක දිගේ එනවා. මේකේ වෙන එර්ත් එකක් සම්බන්ධ වෙන්න තැනක් නැති නිසා කෙලින්ම ඔන්න ඔය පාත් එක දිගේ ගිහින් කෙලින්ම මෙන්න මේ ප්‍රධාන පුවරුව වයරින් කරන තැනට සම්බන්ධ කරන තමයි බලාපොරොත්තු. හරි. ඊට පස්සේ කරන්ට් වයර් එක. අපි කරන්ට් එක අරන් යන වයර් එක තමයි ඊළඟට තියෙන්නේ. මෙන්න මෙතන ඔන්න ඔය 13 ඇම්පියර් ප්ලග් පොයින්ට් එකෙන් අපි පටන් ගත්තා කරන්ට් වයර් එකක් අරන් එන්න. අපි ඒ වයර් එකත් ඔන්නෝම ওই පාත් එක දිගේ මෙතන මෙන්න මෙතන ඉඳලා මෙන්න මෙතනට අරන් ආවා. එතකොට මේ තියෙන්නේ මෙතන පේන තිබුණ වයර් දෙකක්. මේ තියෙන්නේ ඒක කරන්ට් වයර් එකක්. එතකොට මේ තියෙන්නේ මෙන්න මේ T එකේ ඉඳලා ඔන්නෝම උඩට ගිහිල්ලා මෙන්න මේ බල්බ් ළඟ ඉඳලා එන රිටර්න් වයර් එක. ඔන්න ඔය රිටර්න් වයර් එක තමයි මෙන්න මේ තියෙන්නේ. හරි. එතකොට මෙතනදී අපි මේ සම්බොක්ස් එකේදී ලයිට් තුනක් පාලනය කරන්න තමයි බලාපොරොත්තුව. ඉතින් දැන් මෙතනට අපි ඇදලා තියෙන්නේ එක ලයිට් එකක රිටර්න් වයර් එකක් සහ කරන්ට් වයර් එක විතරයි. දැන් මෙතනින් එහාට මේ පද්ධතිය අපි අරන් යන්න තව අපි මේකට කීපයක් සම්බන්ධ කරගන්න ඕන. එකක් තමයි මෙන්න මෙතන ඔන්න ඔතන එහා පැත්තේ අපි සම්බන්ධ කරන්න බලාපොරොත්තු වෙන ලයිට් එකේ රිටර්න් වයර් එක අපි මෙන්න මේ සම්බොක්ස් එක ළඟට අරන් එන්න ඕන. ඒක අපි මෙන්න මේ විදිහට මෙතනින් සම්බන්ධ කරගන්න ඕන. හරි. දැන් ඔන්න ඔතන වයර් තුනයි. එකක් කරන්ට් වයර් එක, අනිත් දෙක රිටර්න් වයර්. උඩ බල්බේ මෙතන මැද බල්බේ සහ මෙතන එළියට ඉඳන් එන බල්බේ රිටර්න් එක තමයි මේ තියෙන්නේ. පැහැදිලිනේ? එතකොට මෙන්න මෙතනදී දැන් වයර් මේ පැත්තේ වයර් දැන් ඔන්න තුනක් වුණා. එකක් බල්බේ සඳහා යන නියුට්‍රල් එක, අනිත් එක ඒ බල්බේ සඳහා යන මෙන්න මේ බල්බේ සඳහා යන රිටර්න් වයර් එක. එතකොට මේකේදී එර්ත් එක තමයි ඉතුරු වයර් එක. අපි දැන් මේකේ මෙතන මෙන්න මේ සම්බොක්ස් එකට විදුලිය අරන් එන වයර් එකක් සම්බන්ධ කරගන්න ඕන. මෙන්න මේ විදිහට. අපි මෙන්න මේ T එකේ මෙන්න මෙහෙම ඔන්න අපි මෙතනට දැන් විදුලිය අරන් එන වයර් එක සම්බන්ධ කරගත්තා. මේ තියෙන වයර් එක. ඒතකොට මේ විදුලිය සම්බන්ධ වෙන වයර් එක මෙන්න මේ පාත් එක දිගේ ඔන්න ඔය විදිහට අන්න අර DV box එක ළඟ ඉඳලා තමයි සම්බන්ධ කරගන්නේ. පැහැදිලිනේ? ඒතකොට මේ තියෙන්නේ ඒක. එතකොට මෙතනදී මේ DV box එක පැත්තේ ඉඳලා ආපු කරන්ට් වයර් එක තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ මෙතන ඉඳලා මේ T එකේ ඉඳලා මෙන්න මෙහෙට විදුලිය ගරයි යන කරන්ට් වයර් එක. එතකොට අපි මේ කරන්ට් වයර් දෙක එකට සම්බන්ධ කරන්නේ මෙන්න මේ සම්බොක්ස් එක ළඟදී විදුලිය සම්බන්ධ කරනවා අපි 3 GaN ස්විච් එකක් තමයි මෙතන පාවිච්චි කරන්නේ. අපි මේක සම්බන්ධ කරන වෙලාවේදී ඒක සම්බන්ධ වැඩිදුර විස්තර සඳහන් කරනවා. එතකොට මේ තියෙන්නේ ඒ වයර් දෙක. එතකොට මේ වයර් දෙක අපි එකට කරලා මේ තියෙන්නේ රිටර්න් වයර් දෙක. එතකොට දැනට අපි ඔන්න ලයිට් දෙකකට රිටර්න් වයර් ඇදලා තියෙනවා. ඒ වගේම විදුලිය වයර් සම්බන්ධන විදුලිය වයර් දෙකත් සම්බන්ධ කරලා තියෙනවා. තව මෙතනට අවශ්‍ය වන්නේ අනිත් බල්බේ රිටර්න් වයර් එක. ඒකත් මෙන්න මේ විදිහට මෙතනින් සම්බන්ධ කරලා මෙන්න මෙතනට අරගෙන එක තමයි කරන්නේ. හරි. අපි බලමු කොහොමද මෙතන ඉඳලා ඉස්සරහට මේක කරගන්නේ කොහොමද කියලා. හරි. ඔන්න ඔය පද්ධතිය අපි
ඔන්න අර පේන ප්ලග් පොයින්ට් එකෙන් පටන් ගත්තා. කරන්ට් වයර් එකයි නියුට්‍රල් වයර් එකයි එර්ත් එකයි අරගෙන ඔන්නෝම සම්පූර්ණම ආවා. අපි එර්ත් එක අරගෙන ආවා සම්පූර්ණව මෙන්න මේ පරිපථයේ දිගේ. මෙන්න මෙතනට ආවා. දැන් ඔන්න මෙන්න තියෙනවා එර්ත් එක. අපි මේ පරිපථයේ ඔන්නෝම ওই දිගට ගිහිල්ලා අන්න අතන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එක සම්බන්ධ වෙනවා. එතනදී අපි එර්ත් එක සම්බන්ධ කරනවා. ඊට පස්සේ කරන්ට් වයර් එක. කරන්ට් වයර් එක අපි ඔන්න ඔතන ඉඳලා ඔන්න ඔය හරිය ඉඳලා මෙන්න මෙතනට අරන් ආවා. මෙන්න මේ සම්බොක්ස් එක ළඟට මේ ලයිට් කන්ට්‍රෝල් කරන සම්බොක්ස් එක ළඟට කරන්ට් වයර් එක අරන් ආවා. අපි දැක්ක දැන්. ඊට පස්සේ ඒ කරන්ට් වයර් එක ඔන්න ඔය පාත් එක දිගේ ඇවිදින් මෙන්න මෙතනට ඇවිල්ලා මෙන්න මෙතන තියෙනවා දැන් ඒ කරන්ට් වයර් එක. දැන් අපි මේක ඔන්න ඔහොම ওই පාත් එක දිගේ ගිහිල්ලා මෙන්න මෙතන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට සම්බන්ධ කරනවා. හරිනේ. එතකොට ඊළඟට අපි මේකේ නියුට්‍රල් එක අරන් ආවා. නියුට්‍රල් එක අපි අතන ඔන්නෝම ආවා. මෙන්න මේ T සොකට් එකෙන් ඔන්නෝම උඩට ගියා. මෙන්න මේ බල්බේ ළඟට ගියා. බල්බේ ළඟ ඉඳලා ආපහු ආවා. මෙන්න මෙහෙම උතන්ට ආවා. මේ T එකෙන් මෙතනට ආවා. ඔන්න ඔය T එකෙනුත් ඉස්සරහටම ඇවිත් ඔන්නෝම මෙන්න මේ ජොයින්ට් එකෙන් ඇවිල්ලා මෙන්න මෙතනින් ගිහින් මෙන්න මේ T එකෙන් එළියට ඇවිල්ලා තියෙනවා ඒක නියුට්‍රල් එක. ඊට පස්සේ මෙන්න මේ තව නියුට්‍රල් එකක් අපි අරගෙන තියෙනවා. ඒ නියුට්‍රල් එක මේ දෙකයි එකට සම්බන්ධ කරලා මෙන්න මෙතනින් ඔන්නෝම නියුට්‍රල් එකක් එළියට අරගෙන අපි ඒ නියුට්‍රල් එක සම්බන්ධ කරනවා ප්‍රධාන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට. දැන් අපි ප්‍රධාන වයර් තුනම සම්බන්ධ කරගත්තා. ඒ වගේමයි අපි මෙන්න මෙතන ඉඳලා ඔන්න ඕම මෙන්න මේ T එකෙන් මෙහාට ඇවිල්ලා ඔන්න උතන්ට පළවෙනි රිටර්න් එක තියාගත්තා. පළවෙනි බල්බෙට. ඊට පස්සේ ඔන්න ඔය සම්බොක්ස් එකේ ඉඳලා අපි තව වයර් එකක් අරන් ඇවිල්ලා මෙන්න මෙතනින් මෙතන මේ තියෙන්නේ මෙතනට ආපු අනිත් ලයිට් එකේ රිටර්න් වයර් එක. හරි. ඔය තියෙන එක රිටර්න් වයර්. ඒතකොට මේ ලයිට් එකපත් වෙන්න අවශ්‍ය කරන නියුට්‍රල් වයර් දෙක තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ කරන්ට් වයර් එක. එහෙම නැත්නම් රිටර්න් වයර් එක. හරිනේ. හරි. ඊට පස්සේ දැන් මෙතන තියෙනවා ප්‍රධාන වශයෙන් වයර් හතරක්. එතකොට එර්ත් එක තියෙනවා, නියුට්‍රල් එක තියෙනවා, කරන්ට් වයර් එක තියෙනවා. මේ තියෙන්නේ මෙන්න මෙතනින් පටන් ගත්ත තුන්වෙනි ලයිට් එකේ රිටර්න් වයර් එක මෙන්න මේ පාත් එක දිගේ ගිහින් ඔන්න ඔහොම ගිහිල්ලා මේක සම්පූර්ණ මේ පාත් එක දිගේ ඔන්න ඔය ගෙදර එහා කෙළවරේ තමයි මේ ලයිට් එක පත්තු වෙන්නේ. දැන් පැහැදිලි ඇති වයර් කොහොමද සම්බන්ධ කරගෙන අපි ආවේ කියලා. එතකොට මෙතනදී අපි මේ ලයිට් තුනම කන්ට්‍රෝල් කරනවා. මේ ප්‍රධාන දොර ඉස්සරහා තමයි මේක තියෙන්නේ. ඒක අපි සම්බන්ධ කරන වෙලාවේදී කොහොමද කරන්නේ කියලා අපි කතා කරමු. හරිනේ. දැන් අපි කොහොමද මේක ඉස්සරහට කරන්නේ කියලා බලමු. හරි. මෙන්න දැන් අපේ පරිපථයේ අපි අවසාන කොටසට අවිල්ලා තින්නේ. මෙන්න අපිට අවසානට අවිල්ලා තියෙනවා අපේ එර්ත් වයර් එක, කරන්ට් වයර් එක, නියුට්‍රල් වයර් එක. මේ තියෙන්නේ අර අපි මෙතන ඉඳන් අරන් ආපු රිටර්න් වයර් එක. ඔන්න බලන්න දැන් අපි මේ පරිපථයේ කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. අපිට අවසාන වශයෙන් සම්බන්ධ කරන්න තියෙන්නේ මේකේ ප්‍රධාන පුවරුව සඳහා විතරයි. ඔන්න බලන්න අපි දැන් මේකේ එර්ත් වයර් එක ගැන කතා කරොත් මෙන්න මේ එර්ත් වයර් එක ඔන්න ඔය පාත් එක දිගේ ඔන්න ඕම දිගට ගිහිල්ලා මෙන්න මේ අන්න අර ප්ලග් පොයින්ට් එක ළඟට සම්බන්ධ වෙනවා. හරිනේ. රයිට්. ඊළඟට අපි බලමු කොහොමද මේකේ නියුට්‍රල් එක වැඩ කරන්නේ කියලා. මෙන්න මෙතනින් පටන් ගත්ත නියුට්‍රල් එක ඔන්න ඔය විදිහට පාත් එක දිගේ ගිහින් මෙන්න මෙතන තියෙන එළියේ තියෙන බල්බෙට සම්බන්ධ වෙනවා. ඒ බල්බේ ළඟ ඉඳලා ඔන්න නියුට්‍රල් එක ආපහු මෙන්න මේ පාත් එක දිගේ ඔන්න ඕම ගිහිල්ලා මෙන්න මෙතන මේ මැද තියෙන T එකට සම්බන්ධ වෙලා එතනින් උඩට ගිහින් මෙන්න මේ බල්බේ ළඟට යනවා. ඒ බල්බේ ළඟ ඉඳලා නියුට්‍රල් එක ආපහු සැරයක් ඔන්න ඔය තැන ඉඳලා මෙන්න මෙහෙම පහළට බහැලා මෙන්න මේ T එකේ ඉඳලා මෙන්න මේ පැත්තෙන් මෙන්න මේ ප්ලග් පොයින්ට් එක ළඟට යනවා. පැහැදිලිනේ?
ඔන්න ඔය විදිහට තමයි නිව්ට්‍රල් එකේ පාත් එක තියෙන්නේ. හරි. දැන් අපි බලමු කොහොමද මේකේ කරන්ට් වයර් එක වැඩ කරන්නේ කියලා. මෙන්න මෙතන තියෙනවා අපි කරන්ට් වයර් එක. කරන්ට් වයර් එක කෙලින්ම සම්බන්ධ වෙන්නේ මෙන්න මෙහෙම ගිහිල්ලා. ඔන්න ඔය පාත් එක දිගේ ගිහිල්ලා මෙන්න මේ සම් බොක්ස් එක ළඟට. ඒ කියන්නේ මෙන්න මේ සම් බොක්ස් එක ළඟට. ඔන්න ඔතනදී කරන්ට් වයර් එක ස්විච් හරහා ගිහිල්ලා ලයිට් තුනේ රිටර්න් වලට සම්බන්ධ කරපුවාම අපිට පුළුවන් වෙනවා විටින් විට ඒ බල්බ ස්විච් හරහා සම්බන්ධ කිරීමක් කරන්න. ඉන් අනතුරුව ඒ කරන්ට් වයර් එක ඔන්න ඔහම ඔය ටී එකේ උඩට නැගලා මෙන්න මේ විදියට අන්න අර ප්ලග් එක ළඟට 31 ඇම්පියර් ප්ලග් පොයින්ට් එක ළඟට යනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි පරිපතේ සම්පූර්ණ වෙන්නේ. පැහැදිලි ඇති කොහොමද මේක කාරණාව කරගත්තේ කියලා. එතකොට ඔන්න ඔය විදිහට තමයි ප්‍රායෝගිකව අපි මේ කාරණාව පිළිවෙලින් පිළිවෙට සම්බන්ධ කරගත්තේ. දැන් අපිට තියෙන්නේ මෙන්න මෙතන තියෙන 13 ඇම්පියර් ප්ලග් පොයින්ට් එක සම්බන්ධ කරගන්නේ කොහොමද? මෙන්න මේ 3 ගෑන් ස්විච් එක කොහොමද සම්බන්ධ කරගන්නේ සහ LED ලයිට් දෙක කොහොමද සම්බන්ධ කරගන්නේ කියලා විතරයි සහ මෙන්න මෙතන ප්‍රධාන ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකට කොහොමද මේ විදුලිය සම්බන්ධ කරගන්නේ කියන එක පිළිබඳව කතා කරන්න විතරයි. හරි. හරි. දැන් අපි අපේ සම්පූර්ණ පද්ධතිය වයරින් කරලා ඉවරයි. එතකොට ඒකේ මෙතන 3 ගෑන් ස්විච් එකක් තමයි එන්නේ. ඒ කියන්නේ ලයිට් තුනක් කොහොමද කන්ට්‍රෝල් කරගන්නේ සහ ඒක කොහොමද සම්බන්ධ කරගන්නේ වයර් කරගන්නේ කියන එක පිළිබඳව තමයි මෙතනදී දැන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒකෙදි මේ තියෙන්නේ කරන්ට් එක ඩිස්ට්‍රිබියුෂන් බෝඩ් එකේ ඉඳලා එන එක. ඒ වගේමයි මේ තියෙන්නේ මේක ආපහු මෙන්න මේ විදියට මෙන්න මේ හරියට යන එක. එතකොට මේ තියෙන්නේ අපි සම්බන්ධ කරගත්ත බල්බ තුනේ රිටර්න් වයර් තුන. අපි කොහොමද මේක මේ 3 ගෑන් ස්විච් එකකට සම්බන්ධ කරගන්නේ කියලා අපි දැන් බලමු. මේකෙදි මුලින්ම කරන්නේ මෙන්න මේ ස්විච් තුනේම ඔයාලට පේන ඇති අග්‍ර දෙක ගානේ තියෙනවා. ඒකෙදි මෙන්න මෙතනට පළවෙනි අග්‍රයට කරන්ට් වයර් එක සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙතනට ඊට පස්සේ මෙතනට. ඔන්න ඔය විදිහට ලූප් කනෙක්ෂන් එක සම්බන්ධ කරලා ඉවර වෙලා අනිත් එකකට එක ගානේ රිටර්න් වයර් ටික සම්බන්ධ කරගන්න ආකාරය තමයි මෙහෙදි කරන්නේ. මේක සම්බන්ධ කරගන්න ආකාරය වෙන්නේ. මේ තියෙන්නේ අපි මේ රිටර්න් වයර් තුන ඇරෙන්න රිටර්න් වයර් තුන ඉතුරු වෙන්න අනිත් කරන්ට් වයර් එක සම්බන්ධ කරගත්තු විදිය ඔබට පේනවා ඇති. මේකෙදි ලූප් කරලා තියෙනවා අපි වයර් එක සම්බන්ධ කරලා මෙන්න මෙතනට ඊට පස්සේ මෙතනට ඊට පස්සේ මෙතනට අපිට පේනවා ඇති මේක පැහැදිලිවම මේ හැම ස්විච් එකකම තව එක අග්‍රය ගානේ තියෙනවා. අපි හැම අග්‍රහයකටම වෙන වෙනම රිටර්න් තුන සම්බන්ධ කරපුවාම මේ 3 ගෑන් ස්විච් එක සම්පූර්ණයෙන් වයර් කරලා ඉවර කරගන්න පුළුවන් අපිට. පැහැදිලි ඇති කාරණාව කොහොමද කරගත්තේ කියලා. හරි. දැන් අපි සම්පූර්ණ පරිපතේ සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් අපි කතා කරන්නේ කොහොමද 13 ඇම්පියර් ප්ලග් පොයින්ට් එකක් වයර් කරගන්නේ කියලා. ඔබට පේන ඇති මේකේ ප්‍රධාන වශයෙන් වයර් තුනක් සම්බන්ධ වෙලා තියෙනවා. එකක් රතු පාට, එර්ත් එක, නියුට්‍රල් එක. ඒ එන නියුට්‍රල් එක මෙන්න මෙහෙම ලූප් වෙලා තියෙනවා. ඔබට පේන ඇති මෙන්න මෙතනට. ඒ වගේම මේකේ අනිත් කොටස එහා පැත්තේ ප්ලග් පොයින්ට් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ විදිහමයි එර්ත් වයර් එකත් මේ මේනවා මෙතනදී ලූප් වෙලා මෙතනට සම්බන්ධ වෙලා එහා පැත්තෙන් පරිපතේ එහා පැත්තේ ප්ලග් පොයින්ට් එකට සම්බන්ධ වෙනවා. ඒ වගේමයි මේකේ රතු පාට වයර් එක මේ විදිහට සම්බන්ධ වෙලා ලූප් වෙලා යනවා. බොහොම සරල සංසිද්ධියක් තියෙන්නේ. මෙතනදී එක ප්ලග් පොයින්ට් එකක් සම්බන්ධ වෙනවා. මෙතනදී තව එකක් සම්බන්ධ වෙනවා. එහා පැත්තේදී තව එකක් සම්බන්ධ වෙනවා. අපි බලමු කොහොමද මේ 13 ඇම්පියර් ප්ලග් පොයින්ට් එකක් තියෙන්නේ කියලා. මේ තියෙන්නේ 13 ඇම්පියර් ප්ලග් පොයින්ට් එකක්. මේකේ එහා පැත්තට තමයි අපි මේ වයර් සම්බන්ධ කිරීම කරන්නේ. ඔබට පේන ඇති මේ වයර් සම්බන්ධ කරනකොට මේකේ තියෙනවා පිටිපස්සේ සඳහන් කරලා එන්න අකුර එල් අකුර සහ එර්ත් අකුර ඔබට පැහැදිලිව පේන ඇති. ඔන්න මේ තියෙන්නේ එන්න අකුර එල් අකුර සහ ඊ අකුර පිළිවෙලින් සඳහන් වෙලා තියෙනවා. වයර් සම්බන්ධ කරන්න ඕන ආකාරය පිළිබඳව එතකොට මේකේ නියුට්‍රල් එක N එකටත්
කරන්ට් වයර් එක L එකටත් සම්බන්ධ කිරීම තමයි කරන්නේ. ඒ වගේම එහා පැත්තටත් ඒ විදිහටමයි මේ සම්බන්ධ කිරීම කරන්නේ. හරි, ඔන්න දැන් අපේ වැඩේ සම්පූර්ණයෙන්ම ඉවරයි. අපි මේ පරිපථය සකස් කරගත්ත විදිහටම මෙන්න මේ පැත්තෙත් ඒ විදිහටම මේ සම්පූර්ණ පරිපථ ටික සම්බන්ධ කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු తాවකාලිකව distribution board එකෙන් ලබාගත්තු temporary line එකක් දීලා අපේ පරිපථ කොහොමද වැඩ කරන්නේ කියලා. මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම එකතු කරගත්ත current wire ටික. මේ තියෙන්නේ අපි සම්පූර්ණ එකතු කරගත්ත neutral wire ටික. අපි මේකට neutral එකටත් place එක රතු වයර් වලට දීලා తాවකාලික සම්බන්ධතාවයක් දීලා බලමු අපේ සම්බන්ධතාවය කොහොමද වැඩ කරන්නේ කියලා. ඔබට පේන ඇති අපි ලබා දුණු ටෙම්පරරි ලයින් එකකින් අපේ සම්පූර්ණ පරිපථය ක්‍රියාත්මක වෙනවා. පැහැදිලි ඇති. අපේ පරිපථය සම්පූර්ණ වැඩ කරනවා. හරි, මේ තියෙන අපි අපේ සම්පූර්ණ පද්ධතිය වයරින් කරලා තියෙන වයර් ටික අපිට ප්‍රධාන වශයෙන් පද්ධති 4කට තමයි අපි වයරින් කරේ. ඒකෙදි තියෙන වයර් ටික තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ ප්‍රධාන පෝරුව වයර් කරලා තියෙන විදිහ. මම කලින් වීඩියෝ එකකදී ප්‍රධාන පෝරුවක් වයරින් කරේ කොහොමද කියන එක පිළිබඳ තොරතුරු අරන් ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා මම මේකේ වැඩිදුර විස්තර කතා කරන්න යන්නේ නැහැ. මම බොහොම සරලව මේ කාරණාව කරේ කොහොමද කියන එක පිළිබඳ අදහස් දැක්වීමක් කරනවා. අපි මෙතනදී ප්‍රධාන මේන් ස්විච් එකේ අග්‍ර දෙකක් තියෙනවා. අපිට පේන ඇති. මේ දෙකට අපි ප්‍රධාන වයර් දෙක සම්බන්ධ කරනවා. අනතුරුව මෙතන තියෙනවා අවුට්පුට් එක. මේ තියෙන්නේ අවුට්පුට් එක අපි වයර් කරලා තියෙනවා. ඒ අවුට්පුට් එක තමයි මෙන්න මෙතනින් ට්‍රිප් ස්විච් එකේ ඉන් වෙන්නේ. ඊට පස්සේ ඒ ඉන් වෙන එක මෙන්න මෙතනින් ඔබට පේන ඇති. මෙන්න මේම බ්‍රේකර් වලට මෙන්න මේ විදිහට ලූප් වෙලා බෙදලා යනවා. ඊට පස්සේ මෙතනින් සම්බන්ධ වෙන නියුට්‍රල් වයර් එක මෙන්න මෙහෙම මේ ස්විච් එක හරහා ඇවිදින් මෙන්න මෙතනින් ට්‍රිප් ස්විච් එකට මෙන්න මෙතනින් ඉන් වෙලා අවුට්පුට් එක මෙන්න මේ විදිහට මෙතනින් ඇවිල්ලා ඒක කෙලින්ම නියුට්‍රල් බාර් එකට සම්බන්ධ වෙනවා. එතකොට සම්පූර්ණ පද්ධතියේ නියුට්‍රල් ටික මෙන්න මේ බාර් එකට සම්බන්ධ වෙනවා. කරන්ට් එක අරන් යන වයර් ටික මෙන්න මේ බ්‍රේකර් වලට මෙන්න උඩින් සම්බන්ධ වෙනවා. එතකොට එර්ත් එක මෙන්න මේ බාර් එකට සම්බන්ධ වෙලා ඒක පොළවට සම්බන්ධ කිරීමක් කරනවා මෙතනින් එළියට යවලා. අපි බලමු මේකේ වයර් ටික කොහොමද වින් කරගත්තට පස්සේ ඒක සම්බන්ධ කරගන්නේ කියලා. හරි, මේ තියෙන්නේ අපි දැන් වයර් ටික සම්බන්ධ කරගත්ත විදිය. මේ තියෙන අපි විදුලි බල මණ්ඩලයෙන් එන අවුට්පුට් වයර් එක රතු පාට වයර් එක අපි කලින් සඳහන් කරගත්ත විදියට ඔන්න සම්බන්ධ කරගත්තා. ඒ වගේම මේ තියෙන්නේ නියුට්‍රල් වයර් එක. එතකොට අපි සම්පූර්ණ මම අර කලින් කතා කරගත්ත විදියට පරිපථ 4ක් වයරින් කරගත්තා. අපි එක පරිපථයක් විතරයි ප්‍රායෝගිකව කරන්නේ කොහොමද කියන එක පැහැදිලි කරේ. ඒ කරපු විදිහටමයි අනිත් පරිපථ සම්පූර්ණයෙන්ම කරගන්නේ. වෙනසකට වන්නේ මේ සාමාන්‍ය කුස්සිය එක වගේ හෝ වැඩිපුර විදුලිය ඇම්පියර් ගණනක් ගන්නකොට මෙන්න මේ විදිහේ 2.5 ස්ක්වයර් මිලිමීටර් හරි එහෙම නැත්නම් 1.5 ස්ක්වයර් මිලිමීටර් තියෙන කම්බි වයර් තියෙන වයර් තමයි තෝරගන්න ඕන. ওই වයර් ප්‍රමාණය තමයි වෙනස් වෙන්නේ. මම ඒක සම්බන්ධව ඒක තෝරගන්නේ කොහොමද කියන එක පිළිබඳවත් වීඩියෝ එකක් මම කරලා තියෙනවා. ඉතින් ඔබ ඒ වීඩියෝ එකත් බලන්න. ඉතින් එතකොට අපි සම්පූර්ණ පරිපථ 4ක් විදිහට තමයි වයර් කරලා තියෙන්නේ. ඔන්න මේ තියෙන්නේ සම්පූර්ණම වයර් කරපු කරන්ට් අරයි යන වයර් 4. එතකොට මේ තියෙන්නේ අපි සම්පූර්ණම මෙන්න මේ පරිපථ 4ෙම දුවන එර්ත් වයර් කොටස් ටික. මේක එක වයර් එකක් පොළවට භූගත කරනවා මෙතනින් එහා පැත්තෙන්. මේ තියෙන අනිත් ඔක්කොම පරිපථේ පුරා දුවන වයර් කොටස. එතකොට මේ තියෙන්නේ සම්පූර්ණයෙන්ම අපි සකස් කරගත්ත පරිපථ 4 නියුට්‍රල් කොටස් ටික. නියුට්‍රල් කොටස් ප්‍රධාන වශයෙන් 5ක් විදිහට තියෙනවා. අපි සම්පූර්ණ නියුට්‍රල් කොටස් ටික මේ විදිහට වෙන් කරගත්තයින් පස්සේ ඒවා මේ නියුට්‍රල් බාර් එකට තමයි සම්බන්ධ කරන්නේ. එතකොට පැහැදිලි ඇති දැන් කොහොමද මේ සර්කිට් එක රන් වෙන්නේ කියලා. එතකොට ඔන්න බලන්න එළියෙන් අපිට විදුලිය සම්බන්ධ වෙනවා මෙන්න මේ විදිහට. මෙන්න මේ
ඇම්පියර් 40ක් ගන්න ප්‍රධාන ස්විච් එක හරහා මෙතනින් ඉන් වෙලා මෙතනින් අවුට් වෙනවා. එතකොට ඒකෙන් පස්සේ ට්‍රිප් ස්විච් එකට එනවා. ට්‍රිප් ස්විච් එකේ මෙන්න මෙතනින් කරන්ට් වයර් එක සම්බන්ධ වෙලා මේ ස්විච් එක හරහා මෙතනට ගිහිල්ලා සම්පූර්ණම MCB වල යට පැත්තෙන් ඩිරෙක්ට් සම්බන්ධ වෙලායි තියෙන්නේ. එතකොට ඊට පස්සේ අපි මේකේ MCB වලට මෙන්න මේ ටික කරන්ට් වයර් ටික උඩින් සම්බන්ධ කරපුවාම කරන්ට් වයර් ටික සම්පූර්ණ පරිපත පුරාවටම දුවනවා. ඒ වගේම නියුට්‍රල් එක එතකොට සම්බන්ධ කරන්නේ මෙන්න මේ විදියට මේ මේ ස්විච් එක හරහා යවිදි මෙන්න මෙතනට සම්බන්ධ වෙලා මෙතනින් කෙලිම නියුට්‍රල් බාර් එකට සම්බන්ධ වෙලා ඊට පස්සේ සේරම නියුට්‍රල් ටික අපි මෙන්න මේ විදියට බාර් එකට සම්බන්ධ කරපුවාම මුළු පරිපතේ පුරාම නියුට්‍රල් ටිකත් සම්බන්ධ වෙලා යනවා. ඊට පස්සේ එර්ත් ටික මෙන්න මෙතනින් සම්බන්ධ කරාපුවාම අපේ සම්පූර්ණම ගෙදරක් සම්පූර්ණ වයරින් කරන්නේ කොහොමද කියන එක ඔන්න ඔය රිද්ම් එකට තමයි ඔන්න ඔය ක්‍රමවේදයට තමයි සිද්ධ වෙන්නේ. එතකොට අපි හොඳට පැහැදිලි කරගන්න ඕන මෙන්න මේ ක්‍රියාදාමය. එහෙම නැත්නම් මේ process එක. මේකෙන් මේකට කොහොමද විදුලිය ට්‍රාන්ස්ෆර් වෙන්නේ? ඒකෙන් මේකට කොහොමද ට්‍රාන්ස්ෆර් වෙන්නේ? ඒකෙන් මේකට කොහොමද ට්‍රාන්ස්ෆර් වෙන්නේ? සහ පරිපතේ පුරා විදුලිය ක්‍රියාත්මක වෙන විදිහ හැසිරෙන ක්‍රමවේදය පිළිබඳ අපිට හොඳ අවබෝධයක් තිබුණොත් මේක කරන්න බොහොම පහසු කාරණාවක් වෙනවා. ඉතින් දැන් සම්පූර්ණයෙන්ම මම විදුලිය කොහොමද සාමාන්‍ය සිංගල් පේස් වයරින් එකක් ගෙදරකදී තනියම වුණත් ආගන්තුක ආධුනික කෙනෙකුට උනත් කොහොමද මේක පහසුවෙන් කරගන්නේ කියන එක පිළිබඳ හොඳ පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඉතින් මේ වීඩියෝ එකත් බලන්න. ඒ වගේම YouTube එකේ තවත් වීඩියෝ තියෙනවා. ඒවත් බලන්න. ක්‍රමවේදය හොඳින් අධ්‍යයනය කරන්න. පැහැදිලිව ක්‍රමවේදය Tamanට තේරෙනකම් ක්‍රමවේදය අත්හදා බලන්න එපා. මම කලිනුත් සඳහන් කරලා තියෙනවා. මොකද මේක අපිට අනතුරු සහිත කාරණාවක්. ඒ නිසා ගුරුවරයෙක්ගේ මඟ පෙන්වීම යටතේ සහ මේ ක්‍රියාදාමයේ පැහැදිලිවම Tamanට ප්‍රත්‍යක්ෂ වෙනකම් කාරණාව කරන්න පටන් ගන්න එපා. මේ කාරණාව මම පැහැදිලි කරන්න උත්සාහ කරා. මේදී තේරිච්ච නැති තැනක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට සඳහන් කරන්න. ඒ වගේම මේක විදුලි කාර්මික ශිල්පයේ සම්බන්ධ දාන්න. ඒ වගේම උනන්දුවක් දක්වන සියලු දෙනාට මේ වීඩියෝ එක ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. රැඳිලා ඉන්න දිගටම Theory of Everything වීඩියෝ YouTube channel එකත් එක සීරීස් එකක් විදිහට දිගටම මේකේ පරිපතය කියන්නේ විදුලි කාර්මික ශිල්පයේ සම්බන්ධ දැන් සාමාන්‍ය නිවසවල ඇති වෙන දෝෂ නිරාකරණය කරගන්නේ කොහොමද කියන එක පිළිබඳ ඉදිරි වීඩියෝ වලදී රැගෙන යනවා. මේ සාමාන්‍ය සිංගල් පේස් වයරින් කරපු නිවසවල කොහොමද දෝෂ නිරාකරණය කරගන්නේ කියන එක. එනිසා දිගටම රැඳිලා ඉන්න. ඒ විතරක් නෙවෙයි ජීවිතයට වැදගත් වෙන බොහෝ කරුණු සාමාන්‍ය ජීවිතයේ ජන ජීවිතයට පහසු වෙන මම දන්න තොරතුරු මම සමාජගත කරන්න උත්සාහ කරන හැම මොහොතකම. ඒ නිසා රැඳිලා ඉන්න දිගටම වීඩියෝ මේ නාලිකාවත් එක්ක ඔබේ ජීවිතයට වගේම අන්‍ය ජීවිතවල පැවැත්ම පහසු කරවීම සඳහා සියලු තොරතුරු සමාජගත කරන මේ YouTube channel එක ඔස්සේ. එහෙනම් වීඩියෝ එක බලපු සියලු දෙනාට සුබ දවසක්. සියලු දෙනාටම තෙරුවන් සරණයි.